ආයුබෝවන් පුංචි දුවේ පුතේ, ගණිත ගැටලු විසඳීමේදී එන තෙක්, දක්වා, අතර යන වචනවල වෙනස තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපිට ප්‍රශ්න 3ක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න 3 එක වගේ පෙනුනට වෙනසක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ 1 සිට 5 තෙක් ඇති සංඛ්‍යා ගණන කීයද කියලා. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ 1 සිට 5 දක්වා ඇති සංඛ්‍යා ගණන කීයද කියලා. තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ 1ත් 5ත් අතර ඇති සංඛ්‍යා ගණන කීයද කියලා. පුංචි දුවේ පුතේ, තෙක්, දක්වා, අතර යන වචන යෙදෙන විදිය අනුව පිළිතුර හොයන විදියත් වෙනස් වෙනවා. දැන් අපි ඒ පිළිබඳ සාකච්ඡා කරමු. මෙන්න මේ කවිය මගින් තෙක්, දක්වා, අතර යන වචන තුනේ වෙනස පැහැදිලිව හඳුනගන්න පුළුවන්. මුලින්ම අපි මේ කවිය පාඩම් කරගමු. තෙක් කිව්වොත් මුල අග, දක්වා ගන්නෑ අග. අතර කීවොත් ඉන් අනේ, ගන්නෙම නෑ මුල අග. නැවත වතාවක් කියමු. තෙක් කිව්වොත් මුල අග, දක්වා ගන්නෑ අග. අතර කීවොත් ඉන් අනේ, ගන්නෙම නෑ මුල අග. දැන් අපි මේ කවිය පැහැදිලි කරගමු. කවියේ පළවෙනි පේලිය තෙක් කිව්වොත් මුල අග. ඒ කියන්නේ තෙක් කියලා ආවොත් මුල් සංඛ්‍යාවයි අග සංඛ්‍යාවයි දෙකම ගන්නවා. කවියේ දෙවැනි පේලිය දක්වා ගන්නේ නෑ අග. ඒ කියන්නේ දක්වා කියලා ආවොත් මුල සංඛ්‍යාව ගන්නවා, අග සංඛ්‍යාව ගන්නෙ නැහැ. කවියේ අවසාන පේලි දෙක අතර කිව්වොත් ඉන් අනේ, ගන්නෙම නෑ මුල අග. ඒ කියන්නේ අතර කියලා ආවොත් මුල සංඛ්‍යාව ගන්නෙත් නැහැ, අග සංඛ්‍යාව ගන්නෙත් නැහැ. නැවත වතාවක් බලමු. තෙක් කිව්වොත් මුල අග. ඒ කියන්නේ තෙක් කියලා ආවොත් මුලයි අගයි දෙකම ගන්නවා. දක්වා ගන්නෙ නෑ අග. ඒ කියන්නේ දක්වා කියලා ආවොත් අග ගන්නෙ නැහැ කියලා. ඒ වුණාට මුල ගන්නවා. අතර කිව්වොත් ඉන් අනේ, ගන්නෙම නෑ මුල අග. එහෙනම් අතර කියලා ආවොත් මුලයි අගයි දෙකම ගන්නෙම නැහැ. දැන් අපි මුලින්ම දුන්න ගණිත ගැටලු 3 විසඳමු. පළවෙනි ප්‍රශ්නය. 1 සිට 5 තෙක් ඇති සංඛ්‍යා ගණන කීයද? ඔන්න පුංචි දුවේ පුතේ බලන්න, මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ තෙක් කියලා. පුංචි ඔයාලා දැන් දන්නවා තෙක් කියලා ආවොත් මුල් සංඛ්‍යාවයි අග සංඛ්‍යාවයි දෙකම ගන්නවා කියලා. එහෙනම් 1 සිට 5 තෙක් කිව්වම 1, 2, 3, 4, 5 යන සංඛ්‍යා සියල්ලම අයිති වෙනවා. පුංචි ඔයාලා විශේෂයෙන් දැනගන්න ඕන දෙයක් තමයි මේ ගානේ මුල් සංඛ්‍යාව වන්නේ 1, අග සංඛ්‍යාව වන්නේ 5. එහෙනම් මේ ගානේ පිළිතුරට මුල් සංඛ්‍යාව වන 1ත් අග සංඛ්‍යාව වන 5ත් අයිති වෙනවා. අපි ගණන් කරලා බැලුවම 1 සිට 5 තෙක් ඇති සංඛ්‍යා ගණන 5යි. දෙවැනි ප්‍රශ්නය. 1 සිට 5 දක්වා ඇති සංඛ්‍යා ගණන කීයද? මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ දක්වා කියලා. පුංචි ඔයාලා දන්නවා දක්වා කිව්වම මුල් සංඛ්‍යාව ගන්නවා, අග සංඛ්‍යාව ගන්නෙ නැහැ. මුල් සංඛ්‍යාව වන 1 ගන්නවා, 2, 3, 4 ගන්නවා. හැබැයි අග සංඛ්‍යාව වන 5 ගන්නෙ නැහැ. එහෙනම් 1 සිට 5 දක්වා ඇති සංඛ්‍යා ගණන 4යි. තුන්වෙනි ප්‍රශ්නය. 1ත් 5ත් අතර ඇති සංඛ්‍යා ගණන කීයද? පුංචි ඔයාලට පේනවා ඇති මේ ගානේ දීලා තියෙන්නේ අතර කියලා.
අතර කිව්වොත් මුල් සංඛ්‍යාව ගන්නෙත් නැහැ, අග සංඛ්‍යාව ගන්නෙත් නැහැ. ඒ කියන්නේ මුල් සංඛ්‍යාව වන 1 ගන්නෙත් නැහැ, අග සංඛ්‍යාව වන 5 ගන්නෙත් නැහැ. එහෙනම් මේ ගානට පිළිතුර විදියට 2, 3, 4 විතරයි ගන්නෙ. එහෙනම් 1ත් 5ත් අතර ඇති සංඛ්‍යා ගණන 3යි.